I'll be fabulous through to find my title name. I'll be still tomorrow if I don't leave us both the same. But I don't know enough. I got a song catalog. Hello guys, welcome to my YouTube channel. ඔයාලා මගේ YouTube channel එක ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කොහෙද යන්නේ? අද අපි පොඩි ට්‍රිප් එකක් දාගත්තා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද? ඔව් මගේ වීඩියෝ එක ඉස්සරහ ගාලා දැක්කම ඔයාලට හිතා ගන්න පුළුවන් මම අද කොහෙද යන්නේ කියලා. අද මම යන්නේ හන්තාන ඉන්ටර්නැෂනල් බර්ඩ් පාක් එක බලන්න. ඉතින් ඒකේ කුරුල්ලෝ ඉන්නවා ගොඩාක් නේ. එක් කියනවනේ මුලින්ම. හැබැයි යන තැන් එන්ට්‍රන්ස් එක මාරම ලස්සනයි. ඉතින් අපි අපේ තිබාසාවත් එක්ක අපි ගියා ඒක බලන්න. අපි නුවර හොස්පිටල් එක ගාවට ඇවිල්ලා එතනින් පික්මි එකක් දාගෙන තමයි එතන හන්තාන බර්ඩ් පාක් එකට ගියේ. බස් යනවා බර්ඩ් පාක් එක කියලා ගහලා දෙනවා. කුරුල් ඔයන කියලා ගහලා තියෙනවා බස් වල. බර්ඩ් පාක් කියලා කුරුල් ඔයන කියලා තමයි ගහලා දෙන්නේ. ඉතින් බස් යනවා අපි බස් එකේ ගිහලා එතන හරියට බහින්න දන්නේ නැහැ පළවෙනි පාරට යන්නේ. ඉතින් අපි පික්මි එකක් දාගත්තා මොකද අපිට ලේසි එතෙන්ටම ගිහලා බහින්න පුළුවන් මේ පේනවා. අපිට එතෙන්ටම ගිහලා බහින්න පුළුවන්. ඉතින් එතන පල්ලෙහා කාර් පාක් එකක් තියෙනවා. එතන වාහන දාන්නත් පුළුවන්. එතන අශ්වයේද පෝනියද දන්නේ නැහැ. පෝනියෙක් මං හිතන්නේ මතක විදියට. පෝනියෙක් ඉන්නවා. එතන පෝනියාගේ පිට යන්න පුළුවන්. ඉතින් අපි නම් ගියේ නෑ. අපි කුරුල්ල බලන්න යනවා. ඉතින් අපි කුරුල්ල බලන්න තමයි ගියේ. කුරුල්ල විතරයි. ඉතින් අපි යාළුවොත් එක්ක කතා කරලා හරිම අමාරුවෙන් තාම මේ දවස් දාගත්තා. මොකද කට්ටියත් එක්ක ගමනක් යන දාගන්නවා නම් එන්න අපිට ලොකුම අභියෝගයක් තමයි දවසක් දාගන්න එක. ඉතින් අපි මේ අභියෝගේ හරිම මේ එකක් නෑ. ඉතින් අපිටත් පොඩක් එක බය වුණා. කියන්නේ අපිට දවසක් දාගන්න හරිම අමාරු නා. ඉතින් අපි කොහොම හරි අභියෝගේ ජයගත්තා. අපි දවසක් දාගෙන ඉතින් අපි ආවා හන්තාන ඉන්ටර්නැෂනල් බර්ඩ් පාක් එක බලන්න. ඉන්ටර්නැෂනල් කියවට කුරුල්ල පොඩ්ඩක් ඉන්නේ. දැන් නෑ. ඒකට පෙතට ලස්සනයි. ලස්සනයි කියන්නේ මේ එන්ට්‍රන්ස් එක මාර ලස්සනයි. පේනවනේ ඒක. මාරම ලස්සන එන්ට්‍රන්ස් එකක් තියෙනවා. හරිම මොකද්ද? හරිම ලස්සනයි එන තැන ඉස්සරහා ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක කියන්නේ මේ 2023 අපි ගියේ. අනේ අවුරුද්දට ටිකට් එක රුපියල් 600යි. ගාන විදිහට නම් එක පාඩුයි කියලා තමයි අපිට හිතුනේ නෑ. හරි. ඒක වෙනම කතාවක්. ඉතින් guys මෙතන මාරම ලස්සනයි අපි මෙතන එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ආවට පස්සේ මෙතන තමයි අපිට බලන්න තියෙන්නේ. මෙතන අපිට කෑම ගන්නව නම් එහෙම ගන්න පුළුවන්. හරිම ලස්සනයි. නිදහසේ ඉඳගෙන ඉන්න පුළුවන් මෙතන. මාරම ලස්සනයි. මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මේ විදිහට ඇතුළට ඇවිල්ලා කුරුල්ල ඉන්නවා. මේ ඉන්නේ කුරුල්ල. ලස්සනයි. හරිම ලස්සනයි. ඇතුළට එන තැනම හරිම ලස්සනයි. මෙන්න මෙතනින් ගිහිල්ලා අපිට කුරුල්ලන්ට කෑම දෙන තැනට චිල්ඩ්‍රන් පාක් එකට යන්න පුළුවන්. පොඩි ළමයින්ට තමයි ඉතින් තියෙන චිල්ඩ්‍රන් පාක්නේ. අපිට යන්න බෑ ඒ වගේ සෙල්ලම් කරන්න. අපිට කෑම දෙන එකට යන්න පුළුවන්. එතෙන්ට ගිහිල්ලා සල්ලි දීලා කෑම දෙන්න පුළුවන්. අපි ඉතින් කුරුල්ලන්ට කෑම දෙන්න ගියේ නැහැ. අපිට ලොකු මේ ආසාවක් නැහැ. අපි ඒ වුණාට මෙන්න මෙතන මේ කුරුල්ල අතට ගන්න දෙනවා. අන්න එතන අපි ඒ කුරුල්ලව අතට ගත්තා. හරි ටිකක් බරයි ඒ කුරුල්ලා. ඒ වුණාට හරිම ලස්සනයි. එහෙම කොටන්න කරන්නේ නැහැ. ඒ වුණාට අර දිලිසෙන දේවල් වලට කොන්න කටු වලට එහෙම කුරුල්ලෝ මේ කියන්නේ කොටනවා වගේ තියෙනවා. ඉතින් guys මෙතන මේ ෆොටෝස් ගහන්න මාරම ප්ලේස් එකක්. ඒ කියන්නේ අපි හන්තාන බර්ඩ් පාක් එකට ආවා කියන ෆොටෝ එකක් ගහන්න තමයි මෙතන සුදුසු තැනක් වෙන්නේ. ඒ කියන්නේ අපි හන්තාන බර්ඩ් පාක් ආවා කියන්නේ
කොහරි දානවා නම් දාන්න අය ඔක්කොටම හරියන්න මෙතන ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතන ෆ්‍රී ඔක්කොම ෆොටෝ ගන්න සල්ලි මුකුත් නැහැ ඔක්කොම ෆ්‍රී. ඉතින් අපි මෙතන ෆොටෝ ගහලා තා පොඩි තැනකට ගියා. මොකද මං මෙහෙ එන්න කලින් FB එකේ දැක්කා දාලා තියෙනවා මෙතන ෆොටෝස් මාරම ලස්සනයි. ඉතින් ඇත්තටම ලොකු දෙයක් නැහැ වුණාට මම නම් මෙතන මං හරි ආසනක් මෙතන බර්ඩ් පාක් එකේ ආසම මෙතන කුරුල්ලන්ට වඩා මම මෙතෙන්ට. මේ වගේ තැන් දෙකක් තියෙනවා මෙතන ලස්සන. ඇක්ටිං නම් රෝමෝ ඕනෙත් නෑ බං. ඉතින් ඒ වැඩත් ඉවර කරේන අපි ආවා කුරුල්ල බලන්න. කුරුල්ලෝ ටිකක් ඉන්නවා. ටිකක්. ඇත්තටම මේ හන්ටාන ඉන්ටර්නැෂනල් බර්ඩ් පාක් එකක් වුණාට මේක කුරුල්ලෝ ඉන්නේ ටිකම ටිකයි. කුරුල්ල වර්ග ගොඩක් නැහැ. චුට්ටක් කීයක්ද කියලා ගණන් කරලා කියන්න බෑ. ඉතින් මේ අපේ යාළුවා මගේ ආදරණීය මේ යාළුවා කැම්පස් එකේ ඉන්න. එයා හරිම අපහසුතාවට පත් වෙලා ඉන්නේ කඳු පල්ලම් බහින්න ගිහිල්ලා. මේ ඉන්න තවත් කුරුල්ලෝ ටිකක්. ඔයාලට අමෙසමන් ටිකක් කියලා කියන්නේ අතරම මේකේ කුරුල්ලෝ පොඩ්ඩයි ඉන්නේ. සමහර මිනිස්සු ඇවිල්ලා බැන යනවා. ඉතින් එහෙම බයින්න එපා මේ මිනිස්සු ඉතින් හදාපු එක අමාරුවෙන් හදපු එක තාම හදාගෙන යන දෙයක් මේක. ඉතින් එහෙම කුරුල්ලෝ ගොඩාක් ගෙනත් දාන්න තරම් ඒවා නෑ. උනාට කුරුල්ලෝ පොඩ්ඩක් හරි ඉන්නවනේ අපි ඇවිල්ලා කුරුල්ලෝ බලලා තමයි යන්න ඕනේ. මේක තව ගේම්ස් තියෙනවා ඒවා හැදීගෙන එන ගමන් තියෙන. ඉතින් අපි රෙස්ටුරන්ට් එකට ආවා. මේක ඇතුළේම තියෙන රෙස්ටුරන්ට් එකක් කෑම හිම ලොකු ගාණක් එන්නේ නෑ. එහා සමාන ගණන් තමයි යන්නේ. එම ලොකු මේ කන්න. ඉතින් අපි මෙතෙන්ටත් ඇවිල්ලා පොඩ්ඩක් චිල් වෙලා පොඩ්ඩක් කෑමත් කාලා බඩගින්න නෙවෙයි. ඉතින් අපි අර සාමාන්‍යයෙන් අපි සමහර කෑම දෙන අපි සාමාන්‍යයෙන් කන්නේ බඩගින්නම නෙවෙයි නිකන් අපි නිකන් ඉන්න බැරි කමකට කන දේවල් තියෙනවා. ඉතින් අපි නිකන් ඉන්න බැරි කමකට ඉතින් කෑම කෑවා. මාරම ලස්සන වීව් එකක් තියෙනවා මෙතනට. හඳු ටික පේනවා. වටේටම හඳු පේනවා. ඉතින් එහෙම මාල් ලස්සන වීව් එකක් තියෙනවා. අපි කෑමත් අරගෙන ආවා කන්න. ඉතින් අපි කාලා බීලා මගේ බෑග් ගත්තෙමලා ඔක්කොම කරලා මෙතන ඔක්කොම විනාශ කළා නෙවෙයි ටික අපි මේව කළා. ඉතින් මෙතන මහා ලස්සන කුරුල්ලෙක් හිටියා යන්නේ ඇද්ද දැක්කේ. හොඳට නටන ඉන්නා. මේක අර හරිම කාම් මියුසික් එකක් ප්ලේ වෙනවා. ඒකට තමයි මේ කුරුල්ල නටන්නේ. මාරම ලස්සනයි. හරිම කියුට් නෑ. මාරම කියුට් එයා. ෂෝක්. මේ මියුසික් එකට තමයි එයා නටන්නේ. ඒ කුරුල්ලෝ කිචි පිචි ගාන සවුන්ඩ් එකටයි ඒවත් එක්ක තමයි. ඉතින් මම කියන්නේ මේකේ තියෙනවා ගේම්ස් පොඩි ඒවා තියෙනවා. මේකේ තියෙන ගේම් එකක් තමයි මේ දැනට තියෙන්නේ ෂූට් කරන්න පුළුවන් අපිට. අන්නේ ගේම් එක තියෙනවා. තව දුන්නෙන් ඉදිරියේ ඒවා එහෙම තියෙනවා. තාම ඒවා හදලා නැහැ. අරක තියෙනවා. ඒක තමයි දැනට තියෙන්නේ. තම හැදමින් පවතින එකේ ගේම්ස්. එතකොට මාළුවෝන්ගේ තැනක් තියෙනවා කියලා තිබ්බා. එතරම් හැදගෙන යන එතන. මෙතන කුකුල්ලෝ ඉන්නේ මාරු ගඳයි. හරිම ගඳයි. කුකුල්ලෝනේ. ඉතින් අපි වෝටර්ෆෝල් එකක් බලන්න ගියා. ඔයාලා අදහස බලන්න වගේ යාළුවන්ගේ වෝටර්ෆෝල් එක ගැන තියෙන අදහස බලන්න. හරිම ස්විමින් සූට් එක අරගෙන යන්න බෑ. බහින් අම්මෝ ගිලෙයි කියලා අම්මලා බයත් ඇති. ගෝල්ඩ් ෆිෂ් බලපන්. චිල් එකේ ඉන්නේ. ඒ උන් ඇරපක කොයිද ඒ දෙන්න නම්. wow. What a nice water area. දැන් මම YouTube එකේ කියන්න ඕන. වතරම් වතුර තිබ්බේ නැහැ. මං හිතන්නේ මේ පෑවිල්ලට වෙන්න. Alright guys, අපි දැන් යන්න තමයි හදන්නේ. අපි දැන් බර්ඩ් පාක් එකට ඇවිල්ලා. ඒ කියන්නේ හන්තාන ඉන්ටර්නැෂනල් බර්ඩ් පාක් එකට ඇවිල්ලා කුරුල්ලෝ බැලුවා. සෙල්ලම් කරා, කෑම කෑවා.
ගොඩාක් ෆොටෝස් ගත්තා. දැන් ඉතින් ඒ ඔක්කොම එක්ස්පීරියන්ස් කළේ ඉවරයි. දැන් අපි යන්න හදන්නේ. අපිට යද්දී මුකුත් හම්බුන්නේ නැහැ වාහනයක් පික්නික් දාගන්න බැරි වුණා. මගේ යාළුවෙක් කිව්වා මේක YouTube එකේ කිව්වා කියලා මේක කුරුල්ලර යන වාහනයක් කියලා. ඇත්තටම මන් දන්නේ නැහැ මොකද්ද කියලා කුරුල්ලර යන මිනිස්සුර යනවද කියලා. හැබැයි මේ වාහනේ මාරව ලස්සනයි. ලස්සනට පේන්ට් කරලා අන්න ලස්සනට තියෙනවා. ඉතින් දැන් අපි යනවා. මේ මග ඇවිදගෙන යන ගම. මිහිලි මට මේක කවදාවත් අමතක වෙන්නේ අහලට එද්දෙනා ඉතින් වාහනයක් හම්බුන්නේ නැහැ. ඉතින් අපි පාරා වීල් එකට අත දාලා ඒකේ නැගලා ආවා. පොඩි ගානකුත් දීලා. මේක තමයි හිලිගේ නික්ම යාම. කැප්චර් කරගන්න. බයි. එක්කෝඩ දාන්නේ. කෝ පේපර් අයින්. Bye 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 bye. Oh my god. Bye bye. Bye. අන්තිමට අපි තනියම ඉතින් guys ඔන්න මේ vlog එක මෙතනින් ඉවරයි. අදට ඉවරයි හන්තාන ඉන්ටර්නැෂනල් බර්ඩ් පාර්ක් vlog එක. ඉතින් ඔයාලා මේ vlog එක කොයි වගේද enjoy කරේ කොයි වගේද අදහස් අනිවාර්යෙන් comment එකක් විදිහට දාන්න. මගේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. මොකද තව වීඩියෝස් ආවොත් ඔයාලා අනිවාර්යෙන් ඉක්මනටම බලා ගන්න පුළුවන් මගේ channel එක subscribe කරලා තිබ්බා. ඒ වගේම මගේ TikTok එකේ මම දාන shorts videos මේ අපි යන ගමන් වල ඒ වගේම photos බලන්න ඕන. මගේ Instagram account එක තියෙනවා. ඒක follow කරන්න. Facebook එක තියෙනවා. අනිවාර්යෙන් ඒකත් follow කරන්න. friend කරන්න. ඕන එක. කරන්න තියෙන දේවල් ඔක්කොම කළා මාත් එක touch එකේ ඉන්න ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒක මට ගොඩක් වටිනවා. ඉතින් යාළුවනේ ඔක්කොටම good bye. ඔයාලා හැමෝම සතුටින් ඉන්න ඕනේ. මගේ ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න.